අපේ ආශිර්වාදය එක දරුවෙකුත් දෙන්න. ඉඩ තියෙනවා නම් අපේ සමාජිකයෙකුත් දෙන්න. ඔබගේ කමිටුවේ අයගෙන්ද මා සමග ආරාධිතයන් වශයෙන් අද සහභාගී වන ආරාධිත ඔබගෙන්ද යුගාත්‍රා ඔබ සෑම දෙනාගේම අවසරයි. මම ඉතාම කැමතියි ඔබලාගේ ලේකම්තුමා අර මිනිත්තු 5 කතාව කියපේක මම හිතන්නේ මට වඩා ඔබලා කැමති වෙන්න ඇති ඒකට. මොකද දැන් වෙලාව 9ටත් ළඟයි. මේක මේ දීර්ඝ කතා අහන වෙලාවක් නෙමෙයි. සහ ඔබලා හරවත් කතාවක් ඇහුවා, අනුශාසනාවක් ඇහුවා. දැන් කට්ටියම මොරටුවේ විදියට පුරුදු වෙලා ඉන්නේ. මොරටුවේ විදියට විනෝදවත් නේද? අපේ ගමනේ මම දන්නවා මේක මොරටුව කියන්නේ ABC. මොරටුවට කියන්නේ ABC ටවුන්. A අරක B බයිලා C ක්‍රිකට්. ඉතින් ඒකින්ද අපි දැන් අර දෙවෙනි එක තමයි කට්ටිය බලන්නේ 1යි 2යි දැන් බලන් ඉන්නේ. හොඳලාට අපේ හාමුදුරන් වහන්සේ නැවත වැඩම කරලා පන්සලට. ඉතින් අපේ ලක්ෂ්මන් සොහිුරා කිව්වනේ එතුමාගේ පියාගෙන් ඉගෙන ගත්තේ පළවෙනි පදේ කිව්වනේ සාදුකින් පෙරනමෝන් දැන් ඉතින් දැක්කේ අන්තිම සත්‍යසත්‍ය. අපේ තාත්තත් ඕක මට කියලා දුන්නා. අපේ අම්මා මාවෙලි බිලින්දන් කියලා දෙන ඉස්සෙල්ලා අපේ අම්මා ගුරුතුමියනේ. තාත්තා ඕක තමයි මට කියලා දුන්නේ. තව පද දෙකක් තියෙනවා. දැන් යමව සක්නටා විප්ලවයේ හඬනගා වතු පිටි ෆැක්ටරි ගන්නට. තුන්වෙනි පදේ තමයි අධිරාජ්‍ය නැති කරව ධන බලය සුන් කරව කම්කරු ආණ්ඩුවක් පිහිටව. ඕක තමයි කොහොනේ තාත්තා පුංචි කාලේ කියලා. දැන් ඉතින් මම දන්නේ අධිරාජ්‍යයක් දැන් නැහැ නැති කරන්න. ධන බලයකුත් එහෙම නැහැ සුන් කරන්න. මොකද අධිරාජ්‍යවාදය සහ අපි ඒක අපේ තාත්තලා පාරේ අර උගලට අත්වත් එක පෙළපාලි යන කාලේ තිබුණු වම දකුණ දැන් එහෙම එකක් නැහැ. ඔක්කොම ඇද්ද ඉන්නේ. දැන් සහ දැන් කම්කරු ආණ්ඩුවක් පිහිටුවා කියලා කියනවනේ. මම දන්නේ නැහැ. වෙනම සාකච්ඡාවක් ඒක. එහෙම එකක් තියෙනවා කියලාත් අපි කියනවා. කම්කරු ආණ්ඩුවක් තියෙන්නේ. මේ කම්කරු ආණ්ඩුවද පිළිලා තියෙන්නේ. අපි දැන් ඔක්කොම සාදුකින් පෙලෙන්නේ නැති වෙන්න ඕනේ අපි. නේ? හරිනේ වැඩේ හරි. කම්කරු ආණ්ඩුවක් පිළිලා අපි සාදුක තියෙන්න බෑ. නමුත් තියෙනවනේ. දැන් තියෙන හින්දා තමයි යුගාත්‍රා අවශ්‍ය වෙන්නේ. ඒ සාදුක තාම තියෙන හින්දා තමයි යුගාත්‍රා අවශ්‍ය වෙන්නේ. ඒකින්ද මම ඊටාම කෙටියෙන් මේ යුගයේ ඉදිරිපත් වෙච්ච දෑත් වලට සුබපතන ගමන්ම මගේ ගමේ මේ කොටස් 42ේම අපි කොහොමද අඩු ගානේ අපේ ආදරණීය මොරටු ගම කොහොමද යුගාත්‍රා තුලින් පොඩි දියුණුවක් හෝ කරන්නේ. මම කැමති චූටි උදාහරණයක් කියන්න. 2015-16 කාලේ මට මතක හැටියට මම යවුවා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තෝරගෙන ඇමරිකාවේ මාස 3ක මේ පුහුණු වැඩමුළුවකට ආසියාවේ නීතිඥයෝ ඒගොල්ලෝ තෝරගත්තා. ලංකාවෙන් ආව, ඉන්දියාවෙන් දෙන්නෙක්, මාල්දීවෙන්, නේපාලය, බංග්ලාදේශ, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ අපි 7 දෙනෙක් අරන් ගියා. අපි ඔබාමා මහත්තයාව හම්බුණා වයිට් හවුස් එකේ. අපි ඒගොල්ලන්ගේ ශිෂ්ටාධිකරණයට ගියා. නීතිඥයෝනේ ස්ලේට් ඒගොල්ලන්ගේ සෙනෙට් සහ තියෙනවා මන්ත්‍රී මණ්ඩල දෙකක් සෙනෙට් එක සහ කොංග්‍රස් එක. ඒගොල්ලන් අපි හම්බුණා. ඉතින් මාස 3ක් අපි ගත කරා. මට ඇහැ ගිය දෙයක් තිබුණා. අපි බැලුවා හැම එයාපෝට් එකම අපි ගියා වොෂින්ටන්, ජෝර්ජියා, ඒ වගේ ඒගොල්ලන්ගේ ප්‍රාන්ත 8කට අපි ගියා. හැමතැනම අපි ලෑන්ඩ් කරපු ගමන් අර මේ CIA මහතුරු දෙන්නෙක් කෙනා කෝඩ් ගාගෙන අපි අරන් යන ඉමිග්‍රේෂන් හරහා. හැබැයි වාහනයක් එනවා මේකේ ගහලා තියෙනවා ඇමරිකන් ෆීල්ඩ් සර්විස් එහෙම නැත්නම් ඇමරිකන් සර්විස් මොකක්ද ගහලා තියෙනවා. මම අර මිනිස්සුන්ගෙන් ඇහුවා ඕගොල්ලෝ කවුද? ඒ කියන්නේ මේ ආපෝට් එකේ අපි ගන්නවා අර හෙදිනවා මෙහෙ ගිනිනවා මේ පෙන්නනවා. අපි සමාජ සේවකයෝ. ආණ්ඩුවේ නෑ සම්බන්ධයක්. මොකද මේ ID එකක් එහෙම දාගෙන ඕගොල්ලෝ යනවා මේ යනවා අපි නෑ අපි එකතු වෙලා හදාගෙන තියෙනවා සංගමයක්. ඒකෙන් තමයි මේ ප්‍රාන්තෙට ඔබලා වගේ විදේශ වලින් එන අය අපි ආණ්ඩුවට කියලා දෙනවා අපි ඒ වැඩේ කරන්න. අපි ඒගොල්ලන්ගේ ඒ නගරය අයට අඳුරලා දීලා මේ ඔක්කොම කරන්නේ ස්වච්ඡාවේ. එතකොට මට අහන්න හිතුණා ඇයි මේ ඇමරිකාව වගේ සල්ලි දින රටක ආණ්ඩුවට පුළුවන් ගාවද දාලා වැඩේ කරන්නේ අපේ වගේ. ටක්කර එක ඔෆිස් එකකට 8 දෙනෙක් දානවා වාහන දින තුලයි ඩ්‍රයිවර්ලා 8ක් ඉන්නවා. එහෙමනේ අපි එහෙමනේ දුවන්නේ. අපේ ක්‍රමේ මං කියන ඇමරිකාවේ ක්‍රමයට නැවත යනවා.
අර මිනිස්සු ඇයි එහෙම කරන්නේ? මිනිස්සු නෑ සර් දන්නවද මේ අපේ ව්‍යවස්ථාව හැදුවානේ අවුරුදු 250ක ගොඩදී. හැදුවානේ වොෂින්ටන් මහත්තයා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහත්තයා කට්ටිය කියලා හැදුවානේ මොකෝ. ලස්සන කතාවක් කිව්වා. මම ඒක ඉංග්‍රීසියෙන්ම කියලා සිංහලෙන් කියන්නේ. ඔය බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහත්තයා මේ කට්ටිය එකතු වෙලා ව්‍යවස්ථාව හදලා තේකක් බොන්න එළියට එනවලු මහන්සි වෙලා මේගොල්ලෝ. මහන්සි වෙලා එළියට එනවා. ඒතර නෝනා කෙනෙක් යනවලු සන්ඩේ මාකට් එකට. දැක්ක ડોક્ટર ෆ්‍රැන්ක්ලින් American ව්‍යවස්ථාවේ එක පිටුවරේ. So Dr. Franklin, we heard that you made a constitution for us. Franklin මහත්මයා අපිට ව්‍යවස්ථාවක් හදුවා කියලා ආනන්ද යෝගය ඇතුළේ. මොකද ඉතින් එංගලන්තයක් නිහිටි ග්‍රීටයක් නිහිටි දැන් මේගොල්ලෝ වෙන් වෙලා ව්‍යවස්ථාවක් හදාගන්නවා. So what have you made? Another monarchy. තවත් රාජාණ්ඩුවක් දැහැදුවේ. Or is it a military government? The Bible minister. Franklin මහත්මයා කිව්වලු madam, we have made you a republic if you can keep it. නෝනා අපි හැදුවා ඔබලට ජන රජයක් තියාගන්න පුළුවන්. ඒගොල්ලෝ ජන රජය තියාගන්න. අවුරුදු 250ටම 30 ගානකට වඩා ව්‍යවස්ථා වෙනස් වෙලා නැහැ. 250. අපි අවුරුදු 30කට මගේ 22ක් දෙන්නේ යනවා. අපි ආණ්ඩුවක් එක ආණ්ඩුවක් නෙමෙයි. ආණ්ඩුවව ව්‍යවස්ථාවක්. අර මිනිස්සු මොකක්ද අර වෑන් වල ඇවිල්ලා අපි එහෙම යනන් කියලා මොකක්ද ඒ කරේ ඔයගොල්ලෝ වගේ යුගත්‍රාවක්. ජන රාජ්‍ය හදාගන්න තියාගන්න. පොලිෂ් කර කප හොද ජන රාජ්‍ය තියාගන්න. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ඒක. ඒගොල්ලන්ගේ රාජ්‍යය ජන රාජ්‍යයක් හදලා දුන්නා අපි ඒක තියාගන්න. හැමදාම උදේට හරි ලස්සනයි. පුංචි ළමයි ඉන්නේ. පාසලේ කොඩිය ඉස්සරහ මම මේ ඇමරිකන් වාදියෙක් නෙමෙයි. ඒගොල්ලන්ගේ වැරදි කොටක් තියෙනවා. හැබැයි පොඩි ළමයා ඉඳන් උදේට දවස කොහොමද පටන් ගන්නෙ? අත තියලා කොඩිය ඉස්සරහ I pledge allegiance to the flag and the United States of America. මුළු කැලලක් කියලා පොඩි ළමයි. රාජ්‍යයට තියෙන ආදරය ආණ්ඩුවලට නෙමෙයි. හොඳට මතක තියාගන්න මම යුගාන්තරා මම බැලුවා මොකද්ද දෙන පණිවිඩය කියලා පොඩි පණිවිඩය මම මේක දීලා යන්න ගොඩක්. රාජ්‍ය ස්ථාවරයි ස්ථිරයි. සදාකාලිකයි. ඒ රාජ්‍ය කියන්නේ අපි ගන්න. ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය. ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපති බලය පුරවැසියා සතුය. ඔබයි මමයි සතුය. ආණ්ඩු වෙනවා ආණ්ඩු යනවා. ආණ්ඩු තාවකාලිකයි. රතු වෙන්න පුළුවන්, කොළ වෙන්න පුළුවන්, නිල් වෙන්න පුළුවන්. එනවා යනවා. පොපුලර් වුණොත් එනවා, පොපුලර් නැතුනම යනවා. රාජ්‍ය අර ඇමරිකන් කොමිටුවේ පෑන් එකේ දාන් ගියා ඒගොල්ලෝ වැඩ කරේ රාජ්‍යයට ආණ්ඩුවට නෙමෙයි. අපේ රට අපේ රාජ්‍ය පොලිෂ් කර හදනවා. අපි යුගාත්‍රාත් එක්ක එතනට යනවා. මොරටුවේ පුරෝගාමී නගරයෙන් යුගාත්‍රාවෙන් පටන් ගන්නවා. රාජ්‍යයට වැඩ කරනවා. ඒ රාජ්‍යයට වැඩ කරනවා කියන්නේ අපි එකිනෙක කෙනාට වැඩ කිරීම. ඒ රාජ්‍යයට වැඩ කරනවා කියන්නේ මේ රාජ්‍යයට අපි විසින් දෙන්න පුළුවන් දේ දීලා. ඒකෙන් අපිට පුළුවන් අලුත් ගමක්, අලුත් නගරයක්, අලුත් රටක් හදන්න පුළුවන්. අපේ මොරටුවේම ළඟදී නැසී ගිය මයිතාම ළඟින් ආශ්‍රය කරපු ඉතාම ගෞරව කරපු ආචාර්ය ආරියරත්න මහත්තයා සාදුවෝදේ මාව ඉස්සර අරන් යනවා. එතුමාගේම හණින් මං කියන්නම් කොහොමද? කියලා බෑනේ ඉන්න පොඩක්. එන්ටර්ටේන්මන්ට් එකේ. පුතේ ඔබ එනවාද මාත් එක්ක රට හදන්න කියලා ඒගොල්ලෝ. මම හරියට යමු. මොකද ජීවන් පුතාමගේ යාළුවෙක්. ඉතින් එතුමත් එක්ක මාසෙට පාරක් මම යාපනයෙන් ලංකාවලට රට හද ගියා. මිනිස්සුන්ට කතා කළා මෙන්න මේකම කියලා දීදී කියලා. රාජ්‍ය කොහොමද ගොඩනගන්නේ? ඉතින් අපි මම කිව්වා වගේ වැඩි වෙලා කතා කරන්නේ නැහැ. මට අපි ABC මොරටුවේ අපි හොඳට දැන් එන්ජොයි කරන්න තියෙනවා. සතුටු වෙන්න තියෙනවා. යුගාත්‍රාවට සුබපතනවා. අපිත් සමගත් පොඩි වැඩක් පටන් ගත්තා. ලක්මා සහෝදරයන් සහ මේ කට්ටිය අපි ඒක දිගින් දිගටම කරගෙන යමු. ඕනෑම අවස්ථාවක මොරටු පුත්‍රයෙක් වශයෙන් ඔබලා සමග එකතු වෙලා වැඩ කරන්න මම සෑදී පැහැදිලි සිටිනවා. ඔබලා සෑම දිනකටම සුබ රාත්‍රියක් මම ප්‍රාර්ථනා කරනවා. නැවත වරක් ස්තුතියි ආරාධනයට යුගාත්‍රා සමග රාජ්‍ය හදමු මොරටුවේ පටන් ගමු. ස්තුතියි.